ආයතනය. ඇපෙක්ස් සෞර ආයතනය 2014 වර්ෂයේදී තමයි ලංකාවේ ආරම්භ වෙන්නේ. 2015 වෙන විට ISO 22000, ISO 9001, HACCP, GMP කියන ක්වොලිටි සහතිකත් එක්ක ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහතික ලබා ශ්‍රී ලංකාව තුළ තමන්ගේ නිෂ්පාදනය වන ෆුඩ් සප්ලිමන්ට් සහ ඊට අදාළ අතිරේක ආහාර සහ පාන වර්ග නිර්මාණය කිරීමේ ප්‍රධාන නියමුවා බවට පත් වෙන්න අවශ්‍ය පිඹුරු පට්ටික සකස් කරනවා ඇපෙක්ස් සෞර ආයතනය. 2016 වර්ෂයේදී ජනාභිමානී සම්මානයෙන් පිදුම් ලබනවත් එක්කම ඇපෙක්ස් සෞර ආයතනයේ ප්‍රථම ත්‍යාග ප්‍රදානෝත්සවය BMICH ශාලාවේ සිදු කරනවා. 2017 2018 දී ඔවුන් ජනාභිමානී සම්මානයෙන් පිදුම් ලබනවා. ඒත් එක්කම 2018 දී බිස්නස්මෑන් ඔෆ් ද ඉයර් සම්මානයෙන් ඇපෙක්ස් සෞර ආයතනයේ සභාපතිතුමා පිදුම් ලබනවා. ඒත් එක්කම 2019 වර්ෂය වන විට ඇපෙක්ස් සෞර ආයතනයේ රූපවාහිනී මාධ්‍යයේදී බලවත් කාරණාවක් ඉටු කරමින් විශේෂයෙන්ම කාර්මික ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සහ ලෝක බැංකුවේ පැසසුමට ලක් වෙන ආයතනයක් බවට පත් වෙනවා. ඒත් එක්කම 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආයුර්වේද ආයතනයක් ලබාගත් පළමු FDA සහතිකය ලබා ගැනීමට ඇපෙක්ස් සෞර ආයතනය සමත් වෙනවා. ඒත් එක්කම 2022 වෙන විට ශ්‍රී ලංකාව තුළ විශාල පෙරලියකට හේතු වෙන Achievers Book සංඝකට මේක ඇවිල්ලා ලෝකේ ගිනස් වාර්තාපත වගේ තියෙන වාර්තාපතක් Achievers Book වලට ඇපෙක්ස් සෞර සභාපති තීක්ෂණ ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවෙන් පත් වෙන ලාබාලම CEO ලෙස පත් වෙනවා. ඒත් එක්කම ඇපෙක්ස් සෞර ආයතනය තමන්ගේ නිෂ්පාදන කටයුතු අතුරුගිරියේ ප්‍රදේශයේ තට්ටු 5ක ගොඩනැගිල්ලක කරගෙන යනවා. ඔබ මේ දකින්නේ එහි සත්‍ය ඡායාරූප. ඒත් එක්කම ඇපෙක්ස් සෞර ආයතනය මේ අතිරේක ආහාර පාන මිනිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් එළියට ලබා දෙන වෙලාවේ ඔවුන් ඇපෙක්ස් සෞර වෙල්ත් ප්ලෑන් කියන සිස්ටම් එක ලබා දෙනවා. අපි නිරෝගීකමයිනොත් ඒත් එක්කම ආර්ථිකමය වශයෙන්ුත් සංවර්ධිත පිරිසක් බවට පත් කරන්න ඇපෙක්ස් සෞර වෙල්ත් ප්ලෑන් එක ඔබට උදව් වෙනවා. මොකද ලෝක දියවැඩියාව, වකුගඩු අමාරුව, පෙනහළු රෝග, එතනින් එහාට ගියාන් පස්සේ කොලෙස්ටරෝල්, හදවත් රෝග වැනි දේවල් අද ඊටාම ඉහළින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මෙන්න මේ ඇපෙක්ස් සෞර ආයතනය ලබා දෙන භාණ්ඩ ගැන ඉංගිනි කිරියක ශරීරයේ විස හරණය කරන්න ඔබට ඉතාම හොඳ දෙයක්. ටේ කොපි කොකෝවා කියන දේවල් ලංකාවට එන්න කලින් කන බොන දේවල් වල වස විස ඇඟෙන් අයින් කරගන්න මිනිස්සු පාවිච්චි කරේ වසර 200කට විතර කලින් ඉඳන් වසර 2500ක ඉතිහාසයේ ඉඳන් මිනිස්සු පාවිච්චි කරේ ඉංගිනි. අද ඒකේ තියෙන අමිහිරි රස ඉවත් වෙන විදිහට නවීන තාක්ෂණය භාවිතා කළා. හැබැයි එහි තිබ්බ ගුණාංග ඒ විදිහටම රැකලා අද දවසේදී ඇපෙක්ස් සෞර ආයතනය ඔබට ලබලා දීලා තියෙනවා ඉංගිනි සප්ලිමන්ට් එක ඉංගිනි කිරියක. මේ ඉංගිනි කිරියක ඉංගිනි සප්ලිමන්ට් එක අද දවසේදී මිනිසුන් විශාල සංඛ්‍යාවකට ඉතාම හොඳ දෙයක් සිදු කරන දෙයක්. ඒත් එක්කම ඇපෙක්ස් සෞර නියුටි ෂේක් ගත්තොත් අපි අද දවසේදී අත්දකිනවා ඇපෙක්ස් සෞර ආයතනය තුළ පුංචි දරුවන්ට නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරපු වට්ටක්කා ඇට පිටි කොකෝවා ස්වභාවික කොකෝවා සාරය ඒත් එක්කම අශ්වගන්ධ කියන දේ හරහා නිර්මාණය කරන මේ නියුටි ෂේක් එක පුංචි දරුවන්ගේ ආහාර රුචිය වර්ධනය කරන්න, පුංචි දරුවන්ගේ බර වැඩි කරන්න, ඒ විතරක් නෙමෙයි පොඩි දරුවන්ගේ මනස වර්ධනයට අතිශයින්ම අවශ්‍ය සිංක් සහ ඊට ආසන්න මූලද්‍රව්‍ය ශරීරයට ලබා දෙන්න, ඒ විතරක් නෙමෙයි හදවත් රෝගීන් වෙනුවෙන් ඔපරේෂන් එකක් කරලා සුව වෙමින් පවතින රෝගීන් වෙනුවෙන් පාවිච්චියට ගන්න, ඒත් එක්කම හොඳ ශක්තිජනක පානයක් විදිහට අපිට මෙය හඳුන්වලා දෙන්න පුළුවන්. සීනික් ඔයිල් එහෙම නැත්නම් වට්ටක්කා තෙල් සමේ ලප පැලල් ඉවත් කරගන්න, විශේෂයෙන්ම පිග්මන්ටේෂන් ඒත් එක්කම ෆ්‍රෙකල්ස් ඒත් එක්කම දිගු කාලයක් ඔබ යම් ක්‍රීම් වර්ග වලින් පාවිච්චි කරලා ශරීරයට උණු හානි ඉවත් කරගන්න, රාත්‍රියට මේක මුහුණේ අතපය ගලවන්න, ඒත් එක්කම මේක බොන්න පියයුර වල ගැටි නැති කරන්න, ගර්භාෂය ගෙඩි නැති කරගන්න, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඕන හා අධි ක්‍රියාකාරීත්වයන් සමතේකට පත් කරන්න මේක පාවිච්චියට ගන්න. ඒත් එක්කම පම්කින් සීඩ් සප්ලිමන්ට් එක මේක ගැන කතා කරනකොට ඔබට හැම කෙනාටම මතකයට එන හොඳම දේ තමයි සුවනින්දා. රාත්‍රියේදී ඔබට සුවනින්දාක් අත්දකින්න පුළුවන් නම් මුළු දවසම බොහොම ප්‍රබෝධමත්ව ගත කරන්න පුළුවන්. පම්කින් සීඩ් 4ක් කරල් 4ක උදව්වෙන් ඔබට රාත්‍රියේ සුවනින්දාක් ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සීනි මට්ටම පාලනය කරන්නත් ඔබේ ශරීරයට අවශ්‍ය මැග්නීසියම් ලබලා දෙන්නත් පම්කින් සීඩ් බොහොම හොඳ සෝස් එකක්. ස්පිරුලිනා නාසා ආයතනයේ පවා තමන්ගේ ගගනගාමීන්ට ඇලර්ජික් වලින් වැළකෙන්න ලබලා දෙන පෝෂණීය පදාර්ථයක් ලෙස ලබලා දෙන ස්පිරුලිනා අද මුළු ලෝකෙම ජනප්‍රිය ආහාරයක් වෙනවා. වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆියුචර් ෆුඩ්ස් ලෙසත් අද ලෝකයේ අප්‍රිකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමයින්ගේ මන්ද පෝෂණය දුරලීමටත් පාවිච්චි කරනවා දෙයක්. මම සටහනක් විදිහට ලැබුවොතින් කිතාම කෙටියෙන් වකුගඩු රෝගය වළක්වා ගැනීමට, ඒත් එක්කම අධික රුධිර පීඩනය වළක්වා ගැනීමට, ગેස්ට්‍රයිටිස් නැත්තටම නැති කර ගැනීමට, ඇස්පෙනීමේ ශක්තිමත් කර ගැනීමට, විශේෂයෙන්ම ඔබගේ සිරුරේ කොලජන් හොඳින් පවත්වාගෙන යාමට උදව් කරන ස්පිරුලිනා හේතු වෙනවා. දිග කොණ්ඩයක් ශරීරයේ හැම පසෙම තියෙන කොලජන් හොඳින් තබා ගන්න, තරුණකම ආරක්ෂා කරන, ඇස්පෙනීමට, ગેස්ට්‍රයිටිස් නැති කරගන්න, බඩවැල් වල තුවාල නැති කරගන්න පාවිච්චියට ගත හැකි දෙයක් තමයි ස්පිරුලිනා කියලා කියන්නේ. ඒත් එක්කම ගැනඩෝමා පිළිකාව දුරු කරගන්න, ශරීරයේ හොඳින් ක්‍රමාකුංචනය සිදු කරගන්න, අක්මාව ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් තමයි ගැනඩෝමා කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම එක හත්තක්, ඒත් එක්කම පොටෙස්ටෝ ප්ලස් අශ්වගන්ධ කළුදුරු වල සාරය තමයි මෙහි තියෙන්නේ. ඒත් එක්කම අශ්වගන්ධ කියලා කියන්නේ ශරීරයේ වාජීකරණ ශක්තිය ඉතා ඉහළින් පවත්වාගෙන යන්නත්, ශරීර ශක්තිය දරුවන් වැඩිහිටි අය මහල්ලන්ට වෙනුවෙන් ශරීර ශක්තිය ලබා දෙන්නත් අයත් අතීතයේ ඉඳලා පාවිච්චි කරපු දෙයක්. ආයුර්වේදයේ ප්‍රධානම නිර්මාණයක්. ඒත් එක්කම හදවතේ ආරක්ෂාව වෙනුවෙන් මාංශ පේශි වල ශක්තිය වෙනුවෙන් පාවිච්චියට ගන්න තියෙන දෙයක්. ඉංගිනි සප්ලිමන්ට් එක ශරීරයේ වස විස අයින් කරන්න, ඉංගිනි කිරියක පාවිච්චි කරන්න හැකියාව තියෙන හැම වෙලාවෙම ඉංගිනි කිරියක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔබට මේ හදාගෙන කිරියකක් බොන්න අපහසුතාවය තියෙනවා නම් ඉංගිනි සප්ලිමන්ට් එක පාවිච්චි කරන්න. මුරුංගා යකඩ සම්බන්ධයෙන් තියෙන හොඳම සෝස් එක. ඒත් එක්කම ලෙඩ රෝග වළක්වන්න, හොඳින් මල පහ හොඳින් පිට වෙන්න, ඒත් එක්කම ශරීරයේ දියවැඩියාව වෙනුවෙන් භාවිතයට ගන්න තියෙන හොඳම දෙයක් තමයි මුරුංගා කියලා කියන්නේ.
ඒත් එක්කම මයි ටර්මරික් එහෙම නැත්නම් කහ ලොව ඉහළම ඇන්ටිඔක්සිඩන්ට් වලින් එකක් තමයි කහ කියලා කියන්නේ. ප්‍රතිඔක්සිකාරක ගුණය නිතාම ඉහළයි. කර්කුමින් කියන සාරය නිසා පිළිකා වැළැක්වීමේ හැකියාවෙන් යුක්තයි. ඒත් එක්කම මානසික ආතතිය දුරු කරන්න, සයිනසයිටිස් අපහසුතාවය නැති කරන්න හැකියාව තියෙන දෙයක් තමයි. ඒත් එක්කම සින්ටෙල්ලා ආසියාටිකා ජීව ශක්තියේ ඔසුව එහෙම නැත්නම් හුඟක් කල් ජීවත් වෙන්න ලබලා දෙන දෙයක් ලෙස තමයි මේ වැල් ගොටුකොළ එහෙම නැත්නම් වෙලේදී ඔබට හම්බෙන පිටා පුංචි ගොටුකොළ වල සාරය මොළය වර්ධනය වෙන්න, ඔබගේ DNA අණු ආරක්ෂා කරන්න, ඒත් එක්කම ලෙඩ දුක අවම කරන්න, දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට ශක්තිය ලබලා දෙන දෙයක්. විශේෂයෙන්ම පුංචි ළමයින්ගේ මතක ශක්තිය වර්ධනය කරන්න භාවිත කරන දෙයක්. නට්ග්‍රාස් කලාඳුරු වල ලොව මෙතෙක් මෙතෙක් යම්කිසි ශාකයක් තිබ්බනම් විනාශ කරන්න බැරි මොන තරම් වසවිස ගහලා වුණත් විනාශයක් ලබන්න බැරි ශාකයක් තියෙනවනේ. ඒක තමයි නට්ග්‍රාස් කලාඳුරු වල කියන දේ. කලාඳුරු වල තියෙන ශක්තිය අපි භාවිතයට ගන්න ඕන අපේ විස බීජ නාශන කිරීමේ හැකියාව වැඩි කරගන්න. ඒත් එක්කම ගැහණු අයගේ සියලුම ඔපස් චක්‍රයට ඔපස් ශක්තිය ආර්තවයට අදාළව තියෙන සියලුම ලෙඩ දුක් අවම කරගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම ගාලික් සුදුලුණු ඔබගේ ලේවල ඝනත්වය, ඒත් එක්කම අක්මාවේ ආරක්ෂාව, හදවතේ ආරක්ෂාව බයිපාස් නොකර ඉන්න උදව් කරන්න හැකියාව තියෙන දේ. ඒත් එක්කම සිනමන්, සිලෝන් සිනමන් ශ්‍රී ලංකාවටම විතරක් ආවේනික වුණු මේ කුරුළු අපි අද දවසේදී ශ්‍රී ලංකාවෙන් ඔබට ලබලා දෙනවා ඩීප් ෆ්‍රීස් කියන ක්‍රමයට අධික සීතල කරලා කැප්සියුල් බවට පත් කරන නිසා මෙහි තියෙන යූජිනෝල් කියන කොටස් ආරක්ෂා වෙනවා. ඒත් එක්කම මෙහි තිබෙන ඇන්ටිඔක්සිඩන්ට් ආරක්ෂා වෙනවා. ඉතින් බොහොම හොඳ නිර්මාණයක්. ඒත් එක්කම ගාසීනියා කාම්බෝජියා ඉංගිනි කිරි සමග ගාසීනියා භාවිතය කියන්නේ අද දවස් වෙනකොට රැල්ලක් වගේ මුළු ලංකාවෙම ක්‍රියාත්මක වෙන දෙයක්. ඉංගිනි කිරි සහ ගාසීනියා පාවිච්චි කරනකොට මාසෙකට කිලෝ 2 ඉඳලා 7ක වගේ ප්‍රමාණයක් අඩු වෙන්න ගන්නවා. බඩ වැඩි කට්ටියගේ බඩ අඩු වෙනවා. මේකට සහයෝගය දක්වන්න කරන්න ඕනේ එකම එක දෙයයි. දවසකට ලීටර 5කට ආසන්න ප්‍රමාණයක් ජලය පාවිච්චි කරන එක උදේ 6 සිට හවස 7 දක්වා කාලයේදී. ගාසීනියා උදේට කරල් 2යි හවසට කරල් 2යි. ඉංගිනි කිරි වෙන කිරි වර්ග මොනවක් කරන්න නැතුව දවසට 4 සැරයක් පානය කිරීමෙන් ඔබට ඔබගේ බර ඉතාම සැහැල්ලු අඩියකට ගන්න හැකියාව තියෙනවා. සිම්පල් ඔයිල් ශරීරයේ අද දවසේදී වේදනාකාරී බව කියන එක નિરાයාසයෙන් මිනිසුන්ට තියෙන දෙයක්. අස්ථි වේදනාව කියන්නේ ඒ අතරින් ප්‍රධාන වේදනාවක්. වයස්ගත වීමේදී ගෙවල් වල කොඳු රිදිලි, අතපය රිදිලි, කකුල් දනිස් රිදිලි වලින් ගෙල බේරෙන්න තෙල් වර්ග ගැන හුඟක් අය විශ්වාස තියෙනවා. එහෙම විශ්වාස තියෙන ප්‍රධාන තෙල් වර්ගයක් තමයි බෝම්බු තෙල් කියලා කියන්නේ. බෝම්බු දත් මදින්න ගන්න බෝම්බු වල තියෙන පොතු ආශ්‍රය කරගෙන නිර්මාණය කරන සිම්පල් ඔයිල්, මී තෙල්, තල තෙල්, නික, අශ්වගන්ධ වැනි තෙල් වර්ග ගණනාවකින් යුක්තයි. ඒත් එක්කම අතිශයින්ම ප්‍රතිඵලදායකයි. එක දිනයක් තුළ ප්‍රතිඵල ලබා දෙන ඉතාමත් ශක්තිමත් තෙල් වර්ගයක් තමයි අස්ථි වේදනාව වෙනුවෙන් භාවිත කරන්න තියෙන ෆිෂ් ඔයිල්. හිසේ සිට දෙපතුල දක්වා සියලුම හිස කෙස් වලට, දත් වලට, හමට, ඉන්නන්ට, තුවාල වලට විශේෂයෙන්ම මේ ඔබගේ මාංශ පේශි වල ශක්තියට නහර ගැට ගැසීමට, ඒත් එක්කම යටිපතුල් පැලීමට, දත්වල හිරිවැටීමට, දත් ආරක්ෂා කිරීමට, පණුව කාපු දත්වල වේදනාව අවම කිරීමට, අරසස් වැනි රෝගී තත්ත්වවලට, මල මුත්‍රා පිට වී නොයෑමට, ඒ වගේම නොයන කරුණු තියෙනවා නම් ඒවා දුරු කරලා දාන්න. විශේෂයෙන්ම රැවුල කපනහම පස්සේ ඒ මිනිසුන්ට ආෆ්ටර් ෂේව් එකක් විදිහට පාවිච්චි කරන රිෂුවල් කියන්නේ ඉතාම වටින දෙයක්. ෆිකස් වෝඩි ෂවර් ජෙල් එක පංච වල්කල සාරය එකතු කරලා ඒ කසායෙන් නිර්මාණය කරන ලද ෆිකස් වෝඩි ෂවර් ජෙල් එක මුළු ඇඟම රන්වන් පැහැයෙන් තබන්නත් ඒ ශරීරයේ තිබෙන බැක්ටීරියා වලින් නිසා සිදුවන යම් හානි තියෙනවා නම් ඒවා අවම කරන්නත් හේතු වෙනවා. ඔන්තෙරා ක්ලින්සින් බා මෙය පැපොල් කිරි එකතු කරගෙන කලාඳුරු එකතු කරගෙන විස බීජ නාශනය සහ පිම්පල් අඩු කිරීමටත් ඒත් එක්කම මුහුණේ පැහැපත් භාවය දිනෙන් දින වැඩි කිරීමටත් හේතු වෙන ක්ලෙන්සින් බාර් එකක්. විනිවිද පේන ට්‍රාන්ස්පරන්ට් මේ සෝප් එකක් විදිහට තමයි මේ සටහන් වෙන්නේ. ඒක නිසා මේකේ තියෙන්නේ කෝස්ටික් සෝඩා නෙමෙයි. ග්ලිසරින්. සීවක්ක ෂැම්පූ, සීවක්ක කන්ඩිෂනර් එක, නට්ග්‍රාස් ෆේස් වොෂ් එක, ලියුකරයිසර්ස්, වැල්මී බොඩි ලෝෂන් එක, වැල්මී ඩේ ක්‍රීම් එක, ස්පිරුලිනා ෆේස් පැක් එක කියන මේ දේවල් හෑන්ඩ් වොෂ් එක මේ දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. සහතික පත්‍ර මෙතනින් ඔබට පෙන්눔 කරනවා. SGS ආයතනය හරහා ලබාගත් ISO සහතික, ආයුර්වේද සහතික, ඒත් එක්කම අද දවසේදී ඔබට දකින්න තියෙන තවත් විශේෂ සහතිකයක් තමයි මේ FDA සහතිකය. ඉතින් මේ හැම සහතික පත්‍රම ලබාලා ඔබට අද දවසේ එන්ටර්ප්‍රිනියර් කෙනෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන දෙයක් තමයි අපෙක්ස් සවරා කියලා කියන්නේ. ඒතර මේ අපෙක්ස් සවරා තුළින් ව්‍යවසායකත්වයේ කොහොමද සංවර්ධනය කරගන්නේ? ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? හැම ව්‍යාපාරිකයෙක්ම කරන්නේ රිස්ක් එකක් අතට ගන්න එක හෙට දවසේ භාණ්ඩ හා සේවා ලබා දීම වෙනුවෙන්. ඒත් zero risk business එකක් තියෙනවා නම් ඒකට හැමෝම කැමති වෙයි. අපෙක්ස් සවරා කියන්නේ zero risk business, zero investment. ඔබට ඉන්වෙස්ට් කරන්න තියෙන කාලය ඔබ කරන්නේ කොහොමද කියලා බලමු. පළමු කොටම ඔබ අපෙක්ස් සවරා ආයතනයේ භාණ්ඩ අලෙවි කිරීමට සුදුසුකම් ලබන්න භාණ්ඩ තොග වශයෙන් මිලදී ගැනීම වෙනුවෙන් පවතින කාඩ්පත මිලදී ගැනීම කරන්න ඕන. ඒ කාඩ්පත මේ වෙන විට 100%ක්ම නොමිලේ තමයි ලබා දෙන්නේ. බැංකුවක තොරතුරු, ඔබගේ ඩෙන්ටි කාඩ් එකේ තොරතුරු, ඔබගේ ටෙලිෆෝන් අංකය මේවා එකතු කරාම පස්සේ ඔබ හඳුන්වා දුන්නු කෙනා හරහා ඔබට අපෙක්ස් සවරා ආයතනයේ ලොයල්ටි කාඩ් එකක් ලබා ගන්න පුළුවන්. මේ ලොයල්ටි කාඩ් එක එහෙම නැත්නම් මේ අංකය ඔබට ලැබෙන කාඩ් එකක් හෝ අංකය භාවිත කරලා ඔබ භාණ්ඩ මිලදී ගැනීමේදී RV ලකුණු ඔබට හම්බ වෙනවා. RV කියන්නේ අපෙක්ස් සවරා ආයතනයේ නිර්මාණය කරලා තියෙන භාණ්ඩවලට භාණ්ඩයේ මිලට අමතරව ඔබේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට ලකුණු ලැබෙනවා. මේ ලකුණු මත පදනම් වෙලා ඔබට ඩිස්කවුන්ට් එක ඒත් එක්කම ඔබට ආදායම ඉපැයීමේ හැකියාව අපෙක්ස් සවරා ආයතනයේ ලබා දෙනවා. ඔබ RV එකක් කියලා සඳහන් වෙන්නේ රුපියල් 120ක් රුපියල් 150ක් අතර මුල දෙයකට. ඉංගිනි කිරි කියන්නේ අපෙක්ස් සවරා ආයතනයේ විශාල හොඳම නිර්මාණයක්. රුපියල් 2950ක් වගේ එළියට වෙන මේ ප්‍රොඩක්ට් එක ඔබ යාව ජීව පාරිභෝගිකයෙක් බවට පත් වුණාන් පස්සේ රුපියල් 2950 ප්‍රොඩක්ට් එක රුපියල් 2590කට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට RV 20කුත් ඒ සමග හම්බ වෙනවා.
ඉතින් අපි බලමු ආදායම උපදින ක්‍රමවේදය කොමකක්ද කියලා. මේ මෙතෙන්දී ඔබට මේ ලැබෙන මේ බිස්නස් එක සාමාන්‍ය ව්‍යාපාර වලින් වෙනස් වෙන්නේ ඔබට ලියාපදිංචියට කිසිම ගාස්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නොමිලේ තමයි ලියාපදිංචිය සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට කිසිම විදිහකින් කලින් භාණ්ඩ මිලදී අරගෙන ආරම්භක වියදම් දරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබට ඕඩර් එක ගන්න පුළුවන්. ඔබට භාණ්ඩ විකිණීමේ හැකියාව තියෙනවා නම් ඔබට ඩ්‍රොප් ෂිපින් විදිහට හරි මේ භාණ්ඩ විකුණන්න පුළුවන්. ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ ඔබ එක තැනකින් ඉඳන් අපෙක්ස් සෞර ආයතනයට ඕඩර් එක දෙනවා. ඕඩර් එක අපෙක්ස් සෞර ආයතනයේ ඔබ කියන ඇඩ්‍රස් එකට යවනවා. ඔබගේ රීටේල් ප්‍රොෆිට් එක අපෙක්ස් සෞර ආයතනය තුල ස්ථාපිත වෙනවා. ඉතින් මේ අද දවසේදී අපි කතා කරන්නේ වඩාත් ජනප්‍රිය අපෙක්ස් සෞර ආයතනයේ වීක්ලි ප්ලෑන් එක. දිනපතා ආදායම ගෙවන ප්ලෑන් එක තමයි ග්ලෝබල් ප්ලෑන් එක කියලා කියන්නේ. RV ප්ලෑන් එක තමයි වීක්ලි ප්ලෑන් එක කියලා කියන්නේ. IV ප්ලෑන් එක තමයි මාසිකව සල්ලි ගෙවන ප්ලෑන් එක කියන්නේ. අද ඊටම ජනප්‍රිය මුළු ලෝකෙම ක්‍රියාත්මකකටපත් වෙන්නේ රැපිඩ් රෙවෙනියු ප්ලෑන්. එහෙම නැත්නම් වීක්ලි ප්ලෑන් එක. මේකේ ආදායම මාර්ග දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි රීටේල් ප්‍රොෆිට් එක. දෙවෙනි එක තමයි රැපිඩ් ටීම් බෝනස් එක. රීටේල් ප්‍රොෆිට් එක කියන්නේ භාණ්ඩේ අපි ගන්න මිලයි, සිල්ලර මිලයි, විකුණන මිලයි අතර වෙනස. එතකොට ගන්න මිලයි විකුණන මිලයි අතර වෙනස අපි ප්‍රොෆිට් එකක් විදිහට අත්දකිනවා. රීටේල් ප්‍රොෆිට් එක කියන්නේ ඒක. එතකොට ඔබට ආදායම් ලැබීමට කඩවල් 7ක් ඔබට ලබා දෙනවා. නොමිලේ ලියාපදිංචියෙන් කඩවල් 7ක් ලැබෙනවා. මේ කඩවල් තමයි ඇඩ්මින් 1 A 2 B 3 A 4 A 5 B 6 B කියන දේවල්. එක කඩයකට ලකුණු 250ක රීටේල් සේල් එකක් තියෙනකොට ඒ කඩය ඇක්ටිව් වෙනවා. එහෙම නැත්නම් ඔබට රීටේල් ප්‍රොෆිට් එකත් කණ්ඩායම් ලාභයක් කියන දෙකම මේ කඩෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය රුපියල් 35000ක රුපියල් 30000ක වගේ භාණ්ඩ මිලදී ගැනීමේදී RV 250ක භාණ්ඩ ඔබට එකතු කරගන්න පුළුවන් වෙනවා. මේ භාණ්ඩ ඔබට අලෙවි කරන්න පුළුවන්. ටික ටික හරිය එක සතියක දෙකක හරිය භාණ්ඩ අලෙවි කළා ලකුණු 250කින් පළවෙනි වශයෙන්ම හුඟක් අය ඇඩ්මින් ආයතනය ඇඩ්මින් කඩේ පුරව ගන්න එක තමයි කරන්නේ. එතකොට ඔබට ලකුණු 250ක අලෙවි කරපු අයිතිය තියෙනවා. අලෙවි කරපු අත්දැකීම තියෙනවා. දැන් ඔබ සිල්ලර විකුණලා තියෙනවා. එහෙනම් ඔබට කියලා දෙන්න පුළුවන් තව විකුණුම් කරුවන්ට. මෙන්න මේ විදිහට තව විකුණුම් කරුවන්ට විකිණීම උගන්වන්න නම් ඔබ කලින් ඉස්සෙල්ලාම විකුණලා තියෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ අඩුම තරමේ ලකුණු 250කවත් භාණ්ඩ අලෙවි කරන්න කියලා. එහෙම අලෙවි කරාම පස්සේ ඔබට ඔබගේ කණ්ඩායමේ ලකුණු එකතු වෙනවා. ඒ කියන්නේ ඔබට A ටීම් කියලා ඉන්නවා B ටීම් කියලා ඉන්නවා. ඔබට 3 A ටීම් එක 4 A ටීම් එක 4 B ටීම් එක මෙන්න මේ වගේ ටීම් වර්ග ගණනාවක් ඉන්නවා. ඉතින් මෙන්න මේ A ටීම් කියන ඒවයින් ලකුණු 500කුත් B ටීම් කියන ඒවයින් ලකුණු 500කුත්. ඒ කියන්නේ එක ඉංගිනි කිරි එකකට ලකුණු 20ක් තියෙනවා. ඒක ලකුණු 500යි කියලා කියන්නේ මේ වගේ ඉංගිනි කිරි විකිනිලා මේ වගේ විෂුවල් එකකට ලකුණු 9ක් තියෙනවා. ඔන්දෙරා සෝප් එකකට ලකුණු 10ක් තියෙනවා. මෙන්න මේ වගේ විකිනිලා ලකුණු 500යි ඔබේ කණ්ඩායමෙන් එකතු වුණාම පස්සේ ඔබට රුපියල් 10000ක ගෙවීමක් කරනවා. මේ ගෙවීම දින 9ක් ඇතුළතදී මේකේ සෙටල්මන්ට් ඩේට් එක වෙන්නේ ඕනම සතියක සෙනසුරාදා රාත්‍රී 6ට මේ සිස්ටම් එක වැහෙනවා. ආපහු සඳුදා උදේ 6ට සිස්ටම් එක ඕපන් වෙනවා. මෙන්න මේ සඳුදායින් පටන්ගෙන දින 9කදී ඔබගේ ඊට කලින් සතියේ ආදායම කලින් සතියේ සෙනසුරාදා ආදායම ඔබගේ අතට ලැබෙනවා. අපි උදාහරණයක් විදිහට බැලුවොත් ටීම් A එකේදී ලකුණු සලකලා බලලා ලකුණු 500 විතරක් අඩු කරලා ඊටු ලකුණු ඉදිරියට අරන් යනවා. අර සියලු ලකුණු මැකෙන්නේ නැහැ. ඒක නිසා ආදායම් ලැබීම අතින් ඊටම හොඳ අවස්ථාවක් ඔබට ලබා දීලා තියෙනවා. එක ආයතනයකට එක කඩයකට සතියකට ලැබිය හැකි උපරිම ආදායම ලක්ෂ 2ක් වෙනවා. ඒ නිසා අපිට කඩවල් 7ක් දීලා තියෙන නිසා සතියකට ලැබිය හැකි උපරිම ආදායම ලක්ෂ 14ක් වෙනවා. මාසයකට ලැබිය හැකි උපරිම ආදායම ලක්ෂ 56ක් වෙනවා. මේ උපරිම ආදායම් තලවලට පිවිසෙන කඩවල් සියල්ලම ඇක්ටිව් වෙලා තියෙන්න ඕන. ඔබ හොඳ භාණ්ඩ අලෙවි කරුවන් නිර්මාණය කරලා ඔබත් හොඳ අලෙවි කරුවෙක් බවට පත් වෙලා තියෙන්න ඕන. කරන ස්ට්‍රැටජිස් අපි කියලා දෙනවා. ඔබට පුළුවන් ඔන්ලයින් එක ඔෆ්ලයින් එක පාවිච්චි කරන්න. පළවෙනියෙන්ටම නෑදෑයන්ට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. භාණ්ඩ අලෙවි කරන්න කැමති නෑදෑයන්ට ඔබ හරහා ලියාපදිංචිය ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ ඊටාම හිතවතුන් ළඟපාත හිතවතුන් ඔබට මේ භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. ඒ අයට එයාගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉංගිනි කිරි, ඉංග්‍රීසි ෆිෂ් ඔයිල්, මොරින්ගා සෝප්, මුරුංගා සප්ලිමන්ට්, ඔන්තෙරා සෝප් එක මේ වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. සීනික් ඔයිල්, පම්කින් සීඩ් සප්ලිමන්ට් ලබා දෙන්න පුළුවන්. අපෙක්ස් සෞර ආයතනය තුළ 32කට වගේ භාණ්ඩ තියෙනවා. ඒකක 32ක්. ඒ කියන්නේ භාණ්ඩ වර්ග 32ක් විතර තියෙනවා. මේ භාණ්ඩ වලින් අවශ්‍යතාවය පැහැදිලි කරලා ගන්න අයට ලබා දෙන්න පුළුවන්. දෙවෙනි වතාවේ භාණ්ඩ මිලදී ගනිද්දී එයාට කියන්න පුළුවන්. ඔබට දැන් හැකියාව තියෙනවා. යාවදීව පාරිභෝගික විදියට භාණ්ඩ මිලදී ගන්න කියලා. ඒ පිරිසත් ඔබගේ ලියාපදිංචියට එකතු කරගන්න පුළුවන්. ඉතින් හෙල්ත් වෙල්ත් ඇන්ඩ් හැපිනස් කියන ටික ඔබට ලැබෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා.